ජාතික ජනබලවේගයේ රජය බලයටපත් වූ සැනින් කරපු රාජ්‍ය සේවයේ මූලික පත්වීම් සියල්ලෙන්ම නිරූපණය වෙන්න ගත්තේ ඒවා ප්‍රධාන කොටම දේශපාලන අරමුණු මුල් කරගත්ත දේශපාලන පත්වීම් කියන කාරණේ. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ඍජුවම ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ විදිහට ඔවුන් අමාත්‍යාංශයක් තුලදී කුමන විදිහට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව සමාජයේ මූලික කතිකාවක් මුල් අවස්ථාවෙම මතුවුණා. පහුගිය සතියේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට රජයේ හිටපු නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ඒ අමාත්‍ය ධූරයෙන් ඉල්ලලා අස් වෙලා ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කිරීම ජනාධිපතිවරයා සිද්ධ කරනවා. ඉතින් මෙය තුලින් රාජ්‍ය සේවයේ ස්වාධීනතාවයක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණේ මහ ජනතාව ඉස්සරහා මතුවෙමින් පවතිනවා. රාජ්‍ය සේවය අතර බලවත් කැළඹීමක් මතුවලා තියෙනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කිරීමේ ක්‍රියාවලිය සමහර රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධවත් මහ ජනතාව අතර සහ මහජන නියෝජිතයෝ අතර බලවත් විරෝධතාවයක් මතුවෙමින් පවතිනවා. රාජ්‍ය සේවයට විතරක් නෙමේ දේශපාලනීකරණය මේ රජය අද එකතු කරමින් යන්නේ. ගම්මුල තියෙන පොලිසිය මෙහෙමන ආරක්ෂක කමිටුවට, ග්‍රාම සංවර්ධන සමිතියට, ගෝවි සමිතියටත් දේශපාලනීකරණය කිරීමේ කටයුත්ත අද ගම් තුල ආරම්භ කළා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයට විතරක් නෙමේ ගමේ තියෙන ස්වේච්ඡා සංවිධානයට ඊටාම නිර්ලජ්ජිතව ආණ්ඩුව දේශපාලනයේ එකතු කරන්න, මුසු කරන්න ක්‍රියා කරගෙන යන මේ පහත් ක්‍රියාදාමයේ අපි ඊටාම දැඩිව පිළිකුලෙන් හෙලා දකිනවා.